පෝෂණය අපේ ආත්මීයත සමීපය. ඉතින් එහෙනම් වචනේ පරිසමාප්ත අර්ථයෙන් හදවත් ස්පර්ශ කරන රසමුසුතෙන් එකතු කරන අපූර්ව ඊතන රසෝදේ දෙන්නට සෙල්හසි ඔබ සැමට ආරාධනා කරනවා. මේ අල්පචාන් කුලව චාරිත්‍රාක් කුලව පොත්තෙන් පාඩවලා මෙම වැඩසටහනට ආරම්භය එක්කරන්නට මාගේ ගෞරවනීය ආරාධනය කරු බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය කරු හිමිතුම සොයන් සෙල්ලතුමන්ට එවැනිම ප්‍රාදේශීය සභා ගරු මන්ත්‍රී ජී.ඩබ්ලිව් ජයන්ත මහතුමා ඇතුළු සියලුම ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමන්ලාට එවැනිම කිරියල්ල ප්‍රාදේශීය ලේකම් කොටාශයේ ගරු ප්‍රාදේශීය ලේකම්තුමිය කුමාරී ගණතිගේ මැතිණියට එවැනිම සහකාර ප්‍රාදේශීය ලේකම්තුමන් චමිදු ලක්ෂාචාර්ය මහතුමන්ට එවැනිම කිරියල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ අතුල බියගේ මැතිතුමන්ට එවැනිම පරිපාලන ග්‍රාමනිලධාරී ශාවලී වරවරම මහත්මියට සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා සහකාර අධ්‍යක්ෂතුමා සියලුම මහත්මයාණන් අද දිනේ මේ අවස්ථාවේදී උපහාරයට පාත්‍ර වන කිරියල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කලාකරුවන් මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා. එතුමාට සහ මගේ කාර්යාලයේ සියලුම නිලධාරී මහත්මයාණන් අවසරයි. විශේෂයෙන්ම සබරගම් පළාත් අධ්‍යාපන තොරතුරු තාක්ෂණ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය අනුග්‍රහය ගරු අමාත්‍යතුමාගේ මෙහෙයවීමෙන් අද දවසේදී සංස්පර්ශනීය ගීතමය රසෝගේ වැඩසටහන තමයි මේ විදිහට ඔබ සියලු දෙනාගේ සහයෝගයෙන් සහභාගීත්වයෙන් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. නේ කොළඹ කොච්චර තියෙනවද අගනුවර සාහිත්‍ය කලා වැඩසටහන යන්න වෙන්නේ නැහැ. හැබැයි ඒ වගේම තමයි සමහර වෙලාවට ආරාධනා කළත් එන්නේ නැහැ. වැදගත්ම වෙන්නේ අපේ කාලසටහන ඇතුලේ මේ වැඩේට අපි කාලය සොයාගන්නේ කොහොමද? කාලය සොයා ගන්නවද? කාලය සොයාගන්න එක අමාරු නෑ. කාලය සොයාගන්න අමාරු වෙන්නේ අර වගේ විභාගයක් ඉලක්ක කරගෙන පොතක් කියව එහෙම නෙවෙයි. මේක කියන්නේ අපේ වැඩේ ඇතුලේමයි. වැඩ කරන අතරේමයි. අපිට මහන්සි අරින්න වෙන්නේ වැඩ කරන අතරේමයි. අපිට පුළුවන් මේ මාත්‍රාව හොයාගන්න ඇත්තටම. අපි ටිකක් ඉස්සරහට යන්න බලමු මේකේ. සමහර ස්ලයිඩ්ස් අතහැරලා අපිට යන්න පුළුවන්. මම මේ ඔයගොල්ලන්ට ස්ලයිඩ්ස් කීපයක් පෙන්නන්න හදන්නේ. කලා සංස්කෘතික රසාස්වාදයේ කුයි වගේ එකක්ද? දැන් කිරියල්ලේ ඉන්න අපිට ඒව නැද්ද? එහෙම අපිට හිතෙන්නේ නැද්ද? නමුත් අපි බලාපොරොත්තු වෙනවා රජයක් හැටියට හොඳ නාට්‍ය ශාලාවක්, රංග ශාලාවක් සාහිත්‍ය හොඳ දියුණු කිරියල්ල නගරයක් කොහොමද හදාගන්නේ? ඒකට සැලසුම් තියෙනවා. ලංකාවේ හොඳම නගර 10න් එකක් බවට හැලියකටපත් වෙනකොට ඇහැලියකට කියන්නේ දුර පාරක් නෙමෙයි අපිට මේ රැපල ඉදරංගල හරහා මේ ළඟයි. ඇහැලියකට හැදීමේ ඉතාම ඉහළ පෙළේ රංගශාලා. එතකොට හයිවේ එක හැදෙනවා, පාර හැදෙනවා, මේ හවස් පාරත් ඊට වඩා ගොඩාක් දියුණු වෙනවා අපිට තායික්මනි එතෙන්ට යන්න පුළුවන්. මේ තියෙන්නේ කොළඹ මේ ලයිනර්වෙන් කලාගාරයේ චිත්‍ර ප්‍රදර්ශනය. මම ඔයාලගේ චිත්‍ර ප්‍රදර්ශනය ලයිනර්වෙන් වගේ ශාලාවකට ගිහිල්ලා නරඹලා තියෙනවද කවදා හරි කියලා. සමහර විට ඔබ නැහැ කියන්නේ. චිත්‍ර කියන්නේ එහෙම මහන්සි වෙලා
වෙනම මහන්සි වෙලා සෝදානම් වෙලා රස විඳින්න ඕන මාධ්‍යයක් තමයි. කටයුතු දෙපාර්තමේන්තුවේ වැඩ කරන අපේ සහෝදර සේවක මහත්මිය. ඒ තුමාගේ චිත්‍රවල අපි ඉස්සරහට යමු කමන්නේ. මේ බලන්නකෝ. ගහක හැඩයක් ඒක ඇතුලේ ආ දකින්න මේ කොයි වගේද? මේ රේඛා චිත්‍ර ටිකක් අපි යමු. මේ දන්නේ නැහැ. දැන් මේ අපි ඉස්සරහට එල්ලෙනෝකට මුණ දෙනවා. පරිසර ප්‍රශ්නයක් තියෙනවා. රට ඔන්නයි ගානේ. එතුමා දකින්නේ මොන්න මේ පිටු අපි අතව. පස්සේ මේවා බලන්නත් පුළුවන්. මම මේ ඔක්කොම ටික ඔයගොල්ලන්ට දීලා යනවා. හරි. මේ බලන්නකෝ ඉතින් නියගිය ගැන අර ගහේ යා කාන්තාවකගේ හැඩයක් දකින්න. මුළු රටකටම කිරි දීපු කිරි ශිරා වේලිලා ගිහිල්ලා නේ. ඔය මේ බලන්නකෝ. මේ හරි. ඔමයා. නොයෙකුත් සබඳ අසෝබා දහමේ ඒ කලාකරුවා දැන් කරන හැටි. මේ තමයි මම කියපු සම්බන්ධතා තුන. පළවෙනි එක තමයි තමා සමග වන සම්බන්ධය. දෙවෙනි එක තමා අනේකා සමග වන සම්බන්ධය. තුන්වෙනි එක තමා සෝබාදහම සමග තියෙන සම්බන්ධය. මේ තුනම රෝගී වෙලා, ලෙඩ වෙලා. තමන්ට තමන් මතක නැත්තේ නිසා කොච්චර වැඩ තිබුණත් රාජකාරී තිබුණත් ලිපිගොනු 100 ගාණක් බල හිටියත් තමන්ට තමන් මතක තියෙන්න ඕන. තමන් කොච්චර වටින කෙනෙක්ද කියලා තමන්ට හේතු යන්න ඕන. තමන්ට තමන් කොච්චර වටිනවද කියලා දන්නේ නැති වෙනවා තමයි ඒක කෙලවර තමයි තිබෙන්නේ දිවිනසා ගැනීම වගේ දේවල්. දිවිනසා ගන්න තමන්ට මේ ලෝකේ තියෙන වටිනාම වස්තුව තමන් අහිමි කරගන්න වෙන්නේ. තමන් අපට අමතක වෙනවා අපි කොච්චර වටින උදවියද. මංගාව කොච්චර රසයක් තියෙනවද. මේ ඉන්න සියලුම රාජ්‍ය සේවකයෝ ලේකම්තුමින් තමන් අමතක වෙච්චා. අමතක කරවලා විවිධ විදිය ඒක හරි අපරාධයක්. ඒක මතු කර ගන්න ඕන. ඊළඟට තමන් අනේකා එක්ක තියෙන සම්බන්ධය. මේ අනේකා කවුද? කාර්යාලයේ වැඩ කරන අනිත් මේසේ ඉන්න යෙහෙලිය වෙන්න පුළුවන්. තමන්ගෙන් රාජකාරියක් ඉටු කර ගන්න එන දහසක් පුරවැසියෝ වෙන්න පුළුවන්. වැඩ ඇරිලා ගියාට පස්සේ බස් එකේදී හම් වෙන අය, පොලේදී හම් වෙන අය අනේකා. එයා තමන් වගේම මිනිස්සෙක් මනුෂ්‍ය දෝනියක් කියලා හිතන්න අපට බැරි වුණොත් අමතක වුණොත් ප්‍රශ්න. ඒක වෙලාදී ඊළඟට සෝබාදහම එක්ක තියෙන සම්බන්ධය. ඒකට දැන් පිටානින්දම වන්දි ගෙවන්න ලැහැස්ති වෙලා ඉන්න වෙනවා එල්ලිනෝන. පෘථිවිය කියලා කියන්නේ හරිම ලස්සන ආකාශ වස්තුවක් නේ. ලෝකේ තියෙන හරිම ලස්සන එකක් නේ. ආදර්ශ ක්ලාර්ක්ගෙන් දවසක් අහලා තිබුණා යම්කිසි සයන්ස් ෆික්ෂන් එක නැත්නම් විද්‍යා ප්‍රබන්ධ කරපු කෙනෙක් නිසා මාධ්‍යවේදියෙක් ඔබට අවස්ථාවක් ලැබුණොත් කරන්න කැමතිම දේවල්. එයා විස්තර කරලා තියෙච්ච එකක් තමයි මේ පෘථිවියට එළියෙන් ඉඳගෙන යම් තැනක පෘථිවිය දිහා බලන් ඉන්න. පෘථිවිය එච්චර ලස්සන වස්තුවක්. අපි උගා නරක කරලා තියෙනවා. ඒක නරක වෙලා තියෙන එක තමයි වෙනදට සම්බන්ධීකරණ කමිටුවේදී කතා කරන්නේ. හරිද? මුදල් කොටුව පැත්තේ කරලා තියෙන පතල් විනාශය ගැන කතා කරන්නේ අපි එතෙන්දී එකට. ඒ තමයි පෘථිවියට කරලා තියෙන දේ. නේද? හරි. අපි ඉස්සරහට ගියොත් මේ බලන්නකෝ මේ සංවාද හතරක් රෝගී කරලා පවත්වගෙන යනවා දිගටම. අධ්‍යාපනය, ජාතිය, ආගම සහ ජනමාධ්‍ය. මේ හතරම ලෙඩ කරලා පවත්වගෙන යන එක තමයි පුරිදු දේශපාලන ව්‍යාපාර අනුගමනය කරන වැඩපිළිවෙල. ඒක තමයි අපිට විවිධ විදි වලට හම්බ වෙන්නේ. මේ හතරේ රෝගී බව වළක්වා ගන්න තමයි අපි රජයක් හැටියට තාම වෙහසක් දාන්නේ. ඔය ටික ඉස්සරහට යන්න. ඔය ෆොන්ට් එක ඔයාලා ගාව නේ කමක් නැහැ. මම යන්න ඉස්සරහට. ඔය ටික අයින්නාට කමක් නැහැ. ඔය අධ්‍යාපන අධාර. මේ පිටුර ටිකක් පේන්නේ. ඔකේ අතෝ. හරි. මේ තමයි අපේ රටේ කොහොම වටිනා කලාකරු කිහිප දෙනෙක් මම හිතුවා පෙන්නන්න ඕගොල්ලෝට. අපි හතර දෙනාගේ පිටුරට ආපු ඔය පස් දෙනාගේ අර කෙළවරේ ඉන්නේ කලුබෝවිල සිරිල් සී පෙරේරා. අහලා තියෙනව නේද? කේ සිරිල් සී පෙරේරා. ඔය යුද්ධය හා සාමය ඇතුළු මහා පොත පරිවර්තනය කළේ සිරිල් සී පෙරේරා ගාවට ඉන්නේ කේ ජයතිලක මහත්තයා. ජයතිලක ගැන අමුතුවෙන් කියන්න ඕනේ. මම ටී-ෂර්ට් එකක් ඇඳගෙන ඉන්නේ මහාචාර්ය සුරවීර. ඒ කාලේ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා
සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වුණේ කාලේ ලක්ෂ්මන් ජයකොඩි. අපේ විශ්වවිද්‍යාලයේ මහාචාර්යතුමා අපේ සුරවීර ගාවට ඉන්න ගුණසේන විතාන ගාවට ඉන්නේ බොබී බී බොතේජෝ කොහොමද පරිවර්තක අපි ටිකක් ඉස්සරහට යනකොට සිරිල් සී පෙරේරා මේ එතුමාගේ පොත් කාමරයේ මේ යුද්ධය හා සාමය ඇතුළු අනාකරණය නේද කොච්චර ප්‍රමාණයක් අපිට ලියන්න තියෙන්නේ මේ පොත් මේ සම්මාන ටිකක් මම නිකන් දවසක් ගියපු වෙලාවක ගත්ත පින්තූර ටිකක් ඔය තියෙනවා කියවීමේ නිදහස සහ නිදහසේ කියවීම රජයේ සේවකයන්ට තියෙනවද නිදහසේ කියවන්න වෙලාව කියවීමේ නිදහස තියෙනවද දැන් කොළඹ පැත්තේ එහෙම ඔය 190 170 බස් එකකට නැගලා ඉවර වෙලා අපේ වැඩට යන බතර මුල හරියට වැඩට යන උපදෙනෙක් කරන්නේ ඉඩක් හම්බුනොත් සීට් එකක් හම්බුනොත් වාඩි වෙලා මොකක් හරි පොඩි පොතක් එළියට ගන්නවා හෑන්ඩ් බෑග් එකකින් නේද අරන් කියවන්න බොහෝ දුරට ඒ පොත එක්කෝ ආගමික පොතක් වෙන්න පුළුවන් එහෙමත් තියෙනවා ඒකට වරදක් නැහැ නමුත් කියවීමේ නිදහස කියන එකක් දවසකට අපි පොඩ්ඩක් හරි හදා ගන්න ඕන මේ වගේ පහසුකම් සහිතව මේ කියවීමේ නිදහස හම්බෙන්නේ නැහැ හැමෝටම කෙසේ වෙතත් අපි පොඩ්ඩක් දැන් කල්පනා කරනවා මම මේක මෙතනින් නතර කරලා වෙන තැනකට මාරු වෙන්න අපි දැන් මේ ආවේ ඒකාකාරී ජීවිතය ඇතුලේ අපි කොහොමද කියවීම රසාස්වාදය වගේ දෙයකට වෙලාව වෙන් කරගන්නේ රාජ්‍ය සේවකයෝ හැටියට කොහොමද අපි වෙලාව වෙන් කරගන්නේ ඒවත් කල්පනා කරනවානේ ඔයගොල්ලෝ ඔයාලා සමහර දේවල් අතාරින්න හේතු හදා ගන්නවා වෘත්තීය ජීවිතය ඇතුලේ තියෙන හේතු හරස් කර ගන්නවා ගෘහ ජීවිතයේ තියෙන හේතු හරස් කර ගන්නවා නමුත් ඒක එහෙමම කරගත යුතු නැහැ අපිට මේ ජීවිතය ඇතුළෙම මේ ඉඩහසල වෙන් කරගන්න හදා ගන්න පුළුවන් මේ කවියක පුංචි කොටසක් කියවන්න කැමතියි මම ඔබට සිත්තරා කියලා කවි පොත සිත්තරා සහ සම්බුදු පිරිනිවන වසන්ත ප්‍රියංකර නිවෝල්හැල කවිය මුදුතුමා අපේ රටේ හොඳ කවියෙක් එයා කියනවා සිහිනයක පෙනී සිටි ඔබ කියන කවිය ඇතුලේ ජීවිතේ ඉතා කෙටි විය හැකියි ඉඟි කළ ඒ පරීක්ෂණ ප්‍රතිඵල අපට අතටපත්දා ඇයි සිහිනයක ඔබ පෙනී සිටියාම අභියස අවුරුදු 45 50 55 60 වෙනකොට අපි සමහර වෙලාවට මෙඩිකල් ටෙස්ටිං වලට මුහුණ දෙනවා ඒකෙන් කියවෙනවා ජීවිතේ ඉතා කෙටි විය හැකි බව කියපු පරීක්ෂණ ප්‍රතිඵල අතටපත් වෙච්ච දවසේ රැයි කවියක් එන මට ඔබ සිහිපත් වුණා කියලා අප නිතර හමු වූ විද්‍යාගාරයේ මේසය මත අත්ල පැහැදිලිව පෙනෙන ලෙස තබාගෙන සිටියේ මම ඉස්කෝලේ කාලේ ප්‍රේමයක් මතක් කරා විද්‍යාගාරයේ ගාවලු නිතර හමු මම මේ කවිය පොඩ්ඩක් තෝරගන්න හේතු උනේ තව හේතුවක් හින්දා මේ මෙතනට ගැලපෙන හේතුවක් හින්දා බලා සිට මා දෙස ඔබේ සීතල දෑසින් තබා ඔබේ අත්ල මා අත්ල මත ජීවන රේඛා දෙක හොඳින් ගෑවෙන ලෙස මා දිවිය තව බොහෝ කල් සුරැකෙන බව සපතකට නික්මී ගියා ඔබ දැන් බලන්න අපට අපි අමතක වෙලා නැති මේ වගේ සිතුවිලි කොච්චර තියෙන්න පුළුවන්ද ඔයාලගේ ජීවිතවල අර වගේ ජීවිතේ කෙටි කියලා දොස්තර කෙනෙක් කියපු වෙලාවක මේ වගේ එකක් මතක් වෙලා තියෙනවද කාටද විද්‍යාගාරයේ ගාවදී දෙන්න හම්බෙලා තියෙනවා මේ එහා පැත්තේ පේරදුරින් තියෙනවා ඉස්කෝලයක් කිරියල්ල නැති මහවිද්‍යාලය ඒක විද්‍යාගාරයේ ගාව තාම කම්පනීය සිදුවීමක් සිදු වුණා දශක කිහිපයකට උඩ ජයතිලක සහ දුල්මිණි මතක ජයතට වලක ඇති සිදුවීම ප්‍රේමය ඉල්ලා සිටපු තැන නොලැබී ගියාම ජයතිලක ප්‍රතිචාර ලාභ විදි විද්‍යාගාරයක මැදි මහ විදුහල්වල ඒ වගේ තාප්පයක් තියෙන විද්‍යාගාර හැමතැනම තියෙනවා. ඒ ආකෘතිය හැදුවේ මැදි මහ විදුහල නේද? ඒ සිදුවීම ගැන ලීලාන්ත වික්‍රමසිංහ දිවයින පත්තරයට ලියලා තියුණා ඒ කාලේ ලිපියක්.
ඒකේ කියලා තිබුණා. දැන් ගම්පෙරළින කතාව අපි හැමෝටම කියවන හම්බෙන එකක් නේ. මූලික එක්ක විභාගෙට එක්ක පොදු රසාස්වාදය සඳහා. පියල් විමසා සිටිනවා නන්දාගෙන් ආදරය. නේද? නන්දා කැමති. හැබැයි අර බාධාවක් තිබෙනවා. කුල පෙළපත් තාන්න මාන්න පන්ති පරතරය. නන්දා ඒ නිසා කියනවා අම්මා කැමති නම් මං කැමති. නේද? අම්මා කැමති නම් මං කැමති කියලා කියන්නේ වැඩේ කල් යනවා කෙරෙන්නේ නැහැ විවාහය මතක ඇති ගම්පෙරළියේ කතාව. වික්‍රමසිංහ අර ලිපියේදී කියනවා පියල් මොකද කළේ? පිහියක් අරගෙන ඇවිල්ලා නන්දා සහ කයිසාරුවත්ගේ පරම්පරාවම අවසන් කළා. නැහැ. ඔහු ඒ වෙනුවට කොළඹ ගිහිල්ලා තමන්ට අහිමි වෙච්ච සුදුසුකම් ටික හදාගෙන ආපහු වටේකින් නන්දාගෙන් කැමැත්ත විමසනවා සෑහෙන කාලයකට පස්සේ. නේද? අර රචකයා කියනවා ලිපියේදී අනේ ජයතිලක නුඹ අඩුම තරමේ ගම්පෙරළියවත් කියවලා තිබුණා. කියවීම ඕන වෙන්නේ ඔන්නෝකට. කියවීම ඕන වෙන්නේ මෙන්න මේ වගේ බරපතල තැන් කොහොමද අපි ජයග්‍රහණය කරන්නේ කියලා සොයා ගන්න. මේ දෙන්න මෙහෙම කියනවා මේ දශක 3කට පසුව සිහිනයෙන් මා වෙත එන විට පවා ඔබ සිටියේ මා කැමති අහස් නිල් පැහැති. අහස් නිල් කියන්නේ ස්කයි බ්ලූ නේ. ඔයගොල්ලෝගේ තියෙන නේවි බ්ලූ ස්කයි බ්ලූ නේ අඳුන් තෝරන ගියාම සාරිය ඇඳගෙන සිහිනෙන් අවදි වූ පසු neතක කඳුලක් විසගෙන අතීතයේ වෙත පිය නැගුවේ මම ප්‍රියංකර යයි සිහින් දෙදරුමැති කටහඬින් ඔබ මා අමතන හඬ මේ දැනුත් මට ඇසේ. ඔයාලගේ නම කවුරු හරි වගේ කෙනෙක් විශේෂ විදිහට උච්චාරණය කරපු විදියක් මතක තියෙනවා. කොහොමද මේව ඔක්කොම අමතක කරලානේ අපි දැන් තියන්නේ මුදල් රෙගුලාසි ආයතන සංග්‍රහය නේද පොදු 35 එහෙමනේ. ඒවා විතරද ජීවිතේ. බලන්නකො ප්‍රියංකර කියලා කියනකොට සිහින් දෙදරුමක් එක්ක එයා උච්චාරණය කරපේ ඒසා මිහිරි කටහඬකින් කිසිවෙකුට අවමනා නැත. වදරින් හයිට්ස් පොතේ දෙබසක මලගේ ඇත්ත පොතේ පිටුවක ප්‍රේමය පරාජය කළ මිහිරිම පෙම්වදන් නැත්තේ අප දෙදෙනා කතා කළ දැන්වල මේ පාසල් දරුවන් දෙදෙනා අද අපේ පාසල් වල මේ ඉහළ පෙළේ සාහිත්‍ය ගැන කතා කරමු නේද? ඒකට බලපාන්න පුළුවන් අපේ ජීවිත මේ ජංගම දුරකථන එක දිය වෙලා යනවා. සමුගන්න පෙර දවසක යමුනා ගන්තර ගිය ඔබ ගයන විට නන්දාටත් වඩා අස්සන විය ඔබේ කටහඬ. ඔහොම ඇවිල්ලා අන්තිම මොහොතේ මෙයා කියනවා තවමත් මට ඇසෙන හේයින් ප්‍රියංකරයයි ඔබ අමතන මට තනියක් දැනෙන විට පාසල ඔබේ ගමයන් මෙන්න මේ වගේ තාම පුංචි දේවල් වලට තමයි ඒක අතකට සාහිත්‍ය තියෙන්නේ. ඒකට මහා ලොකු හරඹයක් කරන්න ඕනේ. ඒක තමා තුලම තියෙන පුංචි සොයා ගැනීමක්. මේක කවි පොතක තිබෙනවා මේ තමා සොයා ගැනීම කොච්චර වැදගත්ද කියන එක. මේක කවියෙක් කියලා තිබුණා. අපි ඒවා ඉස්සරහට සම්බන්ධ කරගමු. මම කැමතියි දැන් නැවත වතාවක් වෙන තැනකට යන්න. අපි ප්‍රසන්ටේෂන් එකකින් යන්න ඕනේ මගේ අනිත් අමුද්‍රව්‍ය මල්ල තියෙන තැන. FM mic එකක්ද මම ලේසි. අපි මෙහෙම කරමු. අපි ඉස්සර වෙලාම මෙහෙම කරලෙමු. ඔයාලගේ කීප දෙනෙක් අද සෝදානම්ෙන් ඉන්නවා අපිට ගීත රසයක් පිරිනවන්න. අපි එතනට යන්න කලින් ගීතය කියන්නේ අපි පුරුදු වෙලා තිබෙන්නේ ලංකාවේ සින්දු අහන. ඇත්තටම සින්දු අහනවා කියලා කියන්නේ
ගීත රසාස්වාදය හෝ සංගීතය සම්පූර්ණයෙන් ආස්වාදය කිරීම නෙවෙයි. සරල ගීත වලට තමයි අපි හුඟක් යොමු වෙලා තියෙන්නේ. ගීතවල තිබෙනවා සංගීතය සහ වචන, හඬ. හැබැයි සංගීතය කියලා කියන්නේ ඊට වඩා පවිත්‍ර දෙයක්. සුද්ධ සංගීතය අපි ඒ තරම්ම ශ්‍රවණය කරන්නේ නැහැ. අපි පුරුදු වෙලා නැහැ ඒකට. අපිට මිහිරි සංගීත කණ්ඩයක් දිගට අහන් ඉන්න ඉක්මියවලුත් නැහැ. අපි ඉක්මනින්ම වචන අහන්න බලාපොරොත්තු වෙනවා. සංගීතයට පස්සේ කොයි වෙලාවක හරි ගායකයා ගායිකාව වචන කියාවි කියලා. දැන් මීට දවස් දෙක තුනකට කලින් අපි කොළඹදී ප්‍රසංගයක් පවත්වුවා ශුද්ධ සංගීතය කේන්ද්‍ර කරගෙන. තනිකරම වාද්‍ය ප්‍රසංගයක්. අද ලෝකේ ජීවත් වෙන අග්‍රගණ්‍යම වයලින් වාදකයා හැටියට සලකන්න පුළුවන් ආචාර්ය එල් සුබ්‍රමණියම් මහත්මයා ඇවිල්ලා තමයි මේ ප්‍රසංගය පැවැත්වුවේ. එයාගේ පවුලේ සියලු දෙනාත් ආවා. එයාගේ බිරිඳ ඕගොල්ලෝ හතර දන්න හොලිවුඩේ ඉන්දියාවේ පසුබිම් ගායිකාව කවිතා ක්‍රිෂ්ණමූර්ති. එයාගේ දරුවන් මුණුබුරන් සමග අපේ ලංකාවේ ශිල්පීන් දෙදෙනෙකුත් සම්බන්ධ කරගෙන ඒක ශිල්පියෙකුගේ නිර්මාණයක් මම ඉස්සරහට සම්බන්ධ කරගන්නවා අද දවසට. මුළු ප්‍රසංගයම සුද්ධ සංගීතය. කවුරුවත් ගීත ගායනා කළේ නැහැ. අතරම දියණියක් ගීතයක් ගායනා කළා. නැත්තම් සුද්ධ සංගීතය. අපි ඉස්සරලාම මට හිතෙනවා වචන සහිත සංගීතයට යන්න කලින් වචන රහිත සංගීත ඛණ්ඩයක් රස විඳලා බලනොත් හොඳයි කියලා. මෙතන තිබෙනවා ඒ වගේ කිහිපයක්. ඒ අතරින් අපිට පොඩ්ඩක් සිතාර වාදනයක් තෝරගන්න පුළුවන් ශ්‍රවණය කරන්න. සිතාරය සංගීත භාණ්ඩ අතර තාම අග්‍රේසර සංගීත භාණ්ඩයක්. අපි විනාඩි කිහිපයක් සිතාර වාදනයක් සවන් දීලා බලමු. ඒ සිතාර වාදනයේ කාන්තාවක් කරන සිතාර වාදනයක් මා තෝරගත්තේ. දැන් ඔයගොල්ලන්ට එක සැරේට මතක් වෙනවා ඇති සිතාර වාදනය කිව්වහම පණ්ඩිත රවිශංකර් වගේ කෙනෙක් නේද? ලෝකේ හිටපු ඉතාම ඉහළ පෙළේ සිතාර වාදකයා හැටියට සැලකුණා නේද තුමා? මේ රවිශංකර්ගේ දියණිය. දියණියන් දෙපළගෙන් එක දියණියක් අනුෂ්කා ශංකර් නැතිනිය තමයි වාදනය කරන්නේ. එයාට වාදනයෙන් සහාය වෙනවා තබලාවෙන් තව සංගීතඥයෙක්, මෘදංගයෙන් තව සංගීතඥයෙක්. ඒ තුන් දෙනාම ජාතීන් තුනකට අයිති. අනුෂ්කා ශංකර් බ්‍රාහ්මණ වාදක කාන්තාව, තබලා වයන්නේ සීක් ජාතිකේ, මෘදංගය වයන්නේ ප්‍රසන්න දේවරාජා දෙමළ සහෝදරයෙක්. ඒ වාණ්ඩ තුනටම ජාතියක් ආගමක් නෑ. බලමු අපි ඒගොල්ලෝ වාදනය කියන එක, මිහිරි ශුද්ධ සංගීතය කියන එක කොයි වගේද අපිට ඉදිරිපත් කරන්නේ, ඒක අපිට කොයි වගේද දැනෙන්නේ කියලා.
නෙමෙයි වුණා වුනේ. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ශාඛාවක් පීඨයක් වුණොත් ඉතින් ඩිස්කෝ එක හරහා උසස් පෙළේ යන දරුවෙකුට එතෙන්ටපත් වෙන්න පුළුවන්. නමුත් ගමක කොහේ හරි ඉන්න අමරදේව මහත්මයා එහෙම කෙනෙක් නේද? ඒගොල්ලෝ ඕනේ ඉන්දියාවේ ශාන්ති නිකේතනය වගේ ආයතනයක් කොහොමද හදන්නේ? සංගීතය ගැන උනන්දුවක් තියෙන දරුවෙකුට ඉස්කෝ එකෙන් පිට වුණා. ගිහිල්ලා එතෙන්ට බැඳිලා ඉගෙනගෙන අපකැප වීමෙන් මේ වගේ වාද්‍ය කුසලතාවක් අත් කරගන්න බැරිද? ඒ වගේ වුණා. ඒ හින්දා ලාභ ලබන්නේ නැති ආදායම් උපදවන්නේ නැති අමාත්‍යාංශයක් මම කරන්නේ නේද? අපේ අමාත්‍යාංශය කොහොමද කවදා දවසක ආදායම් උපදවන්නේ? අර ඔබ ඔබේ ස්ලයිඩ් එකේ මුලම තියාගෙන හිටපු සහ කම්පනීය පුරවැසියා හැදිච්ච දවස. නේද? නීතිගරුක පුරවැසියෙක් පාරේ යනකොට බැංකුවක පොලිමක් කඩන්නේ නැති පුරවැසියෙක් හැදිච්ච දවසට තමයි අපේ අමාත්‍යාංශය කරලා තියෙන ආයෝජන පළදරුවා කියලා අපිට කියන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව ඕක්කු පාලම් හදනවා වගේ වැඩක් නෙමෙයි සංස්කෘතික අමාත්‍යාංශයට තියෙන්නේ. පාලමක් හදුවා මේකෙන් වාහන යන්න පුළුවන් ඊට පස්සේ නේද? අපේ රටේ මෙහෙමයි ඉන්නවා. අපේ රටේ මේ වගේ ඉදිරිපත් කරන්න පුළුවන් මේහා සමාන මහා වාද්‍ය ශිල්පියෙක් අපි එල් සුබ්‍රමණියම් සර් එක්ක පෙරේදා එල්පින්ස්ටන් එකේ ඉදිරිපත් කරනවා. ඒ තමයි අපේ රටේ ඉන්න අග්‍රගණ්‍ය බටනලා වාදකයා. කාටද පුළුවන්ද කියන්න කවුද කියලා? අග්‍රගණ්‍ය බටනලා වාදකයා වස්දණු ශිල්පියා මතක් වෙනවද කවුද? සරණන් මොකක්ද කියන්නේ? ඔව් ඩීටි දැනි. දැනි මාස්ටර්ගේ ගෝලයක් කියලා කියන්න පුළුවන් මම මේ කියන එක කියලා. බොහොම ස්තුතියි ඔබතුමාට. දැනි මාස්ටර්ගේ නම දන්න කෙනෙක්වත් හොයාගන්න බැහැ. ඉන්දියාවේ ඉන්නවා හරි ප්‍රසාද් චෞරසියා වගේ අය නේද? ඒගොල්ලෝ ලංකාවටත් ඒක ප්‍රසන්න කියලා තියෙනවා. මට මේ ශිල්පියා පොඩක් ඔබට හඳුන්වලා දෙන්න ඕනේ. ඒ තුමාගේ ජීවිතය සම්බන්ධව වැදගත් කතාවක් තියෙන නිසා අපි මේකෙන් ඉලක්ක වෙලා ආය ස්ලයිඩ් එකට අපි වැඩමහල්ලේ යන්න. එතුමා ඉදිරිපත් කරන බටනලා වාදනයේ වචන නැහැ. ශුද්ධ සංගීත. අපි ඊට පස්සේ පුළුවන් අපේ මෙහින් අපට හම් වෙන ගායිකාවගේ ගීතයට සවන් දෙන්න. බටනලා කියන වාද්‍ය භාණ්ඩය ආදරණීය හිතවතුනි හරිම වෙනස් එකක්. දැන් ඔයාලා මෙතන ඇති බටනලා වාදනය කරන්න පුළුවන් අය. බටනලාව කියන්නේ ඩ්‍රම් සෙට් එකක් වගේ කරගහගෙන යන අමාරු එකක් නෙවෙයි. ඕන හෑන්ඩ් බෑග් එකකට දාගෙන ඉන්න පුළුවන්. මේ බටනලා ගන්න එපා. ආයතන සංග්‍රහය කරන්න බැහැ බටනලා ගන්න. නේද? නමුත් ඒකටත් අපි වෙලාවක් හොයාගන්න ඕනේ. කෑම කාලා ගත කරන විනාඩි 5ක් අපි ඕපදෝප කතා කරන්නේ නැතුව අපිට පුළුවන් නම් කවියක් රස විඳින්න කෑම මේස් එක නේද? දවසක අපිට පුළුවන් නම් මාසෙකට එක පැය භාගයක් විනාඩි 15ක් මේ අය අතරේ ඇති වයලින් වාදනය කරන්න පුළුවන්. වයලින් වාදනයකට සමත් වෙන අවස්ථාවක් තියෙනවා. ඒව හදාගන්න පුළුවන් අපිට. බටනලාවේ තියෙන වටිනකම තමයි හිස්කම. බටනලා හිස්නේ ඇතුළ ඒක ඇතුළට රත්තරන් ගුලියක් හරි මැණික් කැටයක් හරි දෙමු. බටනලාවේ තියෙන වටිනකම නැතුව යනවා. ගල් කැටයක් දැම්මත් එකයි මැණික් කැටයක් දැම්මත් එකයි. බටනලාවේ වටිනකම තමයි හිස්කම. නේද? මම ඔබට ඉදිරිපත් කරන්න හදන්නේ මේ ශිල්පියාගේ ටිකක් මීට අවුරුදු කිහිපයකට කලින් ඉදිරිපත් කරපු සංගයා. එතුමා තවමත් බොහොම සක්‍රීයයි. ජීවිතේ 8 වෙනි දශකයේ ඉන්නේ. අවුරුදු 80 ගණනක් දැන් වයස. එදා හවස ප්‍රසංගය ඉදිරිපත් කරපු දවසේ උදේවරුේ ගුවන්විදුලි සංස්ථාවේ එතුමා වාදනය කළා. සුජාත අත්තනායක මැතිණියගෙන් අපි ඡායාරූපයක් විවෘත කරලා උපහාර වල ලං කරා ගුවන්විදුලි සංස්ථාවේ කරුවාග්‍රාම අධ්‍යක්ෂතුමියගේ මූලිකත්වයෙන් එදා මේ මාස්ටර් ඇවිල්ලා හිටියා බටනලා ගහන්න සුජාත අත්තනායක වෙනුවෙන්. ප්‍රසංගය ආරම්භ කළේ සුජාතගේ දුනුකේ යාමක් වගේ කියන ගීයේ. ඒ දුනුකේ යාමක් වගේ කියන ගීයට සංගීතය සපයලා තනුව නිර්මාණය කරලා තියෙන්නේ මේ බටනලා ශිල්පියා. එයාගේ තමයි ඒ ගීතය.
ටිකක් හිතාගන්න බැරුව ඇති තාම කවුද කියලා. ඔබ සමහර විට අසා ඇති සමහර විට අසා නැතුවත් ඇති. මම මෙච්චර වර්ණනා කළාට පස්සේ සමහරවිට ඔයාලට හිතෙන්න ඕන ඒ නම නිතර දෙවිලේ අහන්න දකින්න එක්කෙනෙක් වෙන්න ඕනනේ කියලා. එහෙම නැහැ. ඒවා අපේ නෑත් වෙලා. ඒකයි අපි දන්නේ නැත්තේ. අපේ රටේ මේ අග්‍රගණ්‍ය වර්ණනා වාදන ශිල්පියා වී හේමපාල පෙරේරා කියන සංගීතඥයා. එතුමා දැන් බොහොම පියපාර සංගීත භාණ්ඩ රාශියකට කුසලතාව දක්වනවා. ඉතාම ඉහළ පෙළේ වාද්‍ය කුසලතාව. 960 ගණන් වල ඉන්දියාවෙන් ඇවිල්ලා ශිල්පීන් වර්ගීකරණය කරපු වෙලාවේ ලංකාවේ මහාචාර්ය දීපාල් නාම්ගේ වර්ගීකරණයට එතුමා බඳුන් වුණා. ඒ වර්ගීකරණයේදී තමයි විශිෂ්ට ශ්‍රේණිය පිරිනමන්නේ. හේමපාල මාස්ටර් බටලා වාදනයේ විශිෂ්ට ශ්‍රේණිය. අපි සමන් දෙමු එතුමාගේ බටනලා වාදනයකට. එයා මුලදී රාග කීපයක් ගැන හඳුන්වා දීම කරලා ඒවයින් හැදුණු ගීත කීපයක් ඔබට මතක් කරලා දෙනවා බටනලාවෙන්. ඉන්පස්සේ තමයි එතුමා සූදානම් වෙලා ඉන්න ප්‍රධාන ගීය වාදනය කරන්නේ. අපි අහලා බලමු. මේවා සොයාගෙන රස විඳින්න මට ඇත්තටම ඕන වෙන්නේ මේ කෙටි කාලය ඇතුලේ වඩා හොඳ හඳුන්වා දීමක් කරලා පොළඹවා ගන්න ඔයාලා මේ පැත්තට. එහෙම නැත්නම් මේවා ඉවර වෙනකන් සවන් දෙන්න ගියොත් අපිට නිර්මාණ 3-4 රස විඳින්න වෙන්නේ. මොනතරම් විවිධක්ෂ කියලා අමුතුවෙන් කියන්නට ඕනේ මොනතරම් මිහිරක්ද කියලා. ඒත් එතුමා ගැන වැදගත්ම කාරණයක් මම ඔබට පරිස්සමෙන් නොකිය හිටියා. ඒ ගැන තමයි මට කියන්න ඕන තියෙන්නේ. අනුෂ්කා ශංකර්ලා රවි ශංකර්ලා ඉන්දියාවේ බිහි වෙනකොට මහා සංගීත ආශ්‍රම ඇසුරේ හේමපාල මාස්ටර් බදුල්ලේ උපදින්නේ පින්ආරාවේ. ඊට පස්සේ විහාර මහදේවී ඉස්කෝලේට තමයි ඇතුළත් කරන්නේ. විහාර මහදේවී දැන් කාන්තා පාසල. ඒ කාලේ දෙකොල්ලම යන පාසලක් 940 දශකයේ 45 මම තනසලකින් වන්නේ. 950 වෙනකොට අවුරුදු 5කින් විතර ඉස්කෝලේට බාර දීලා. වැඩිහිටියෝ දන්නවා වැඩිහිටියෝ නෙවෙයි අපි සියලු දෙනා වැඩිහිටියෝ තමයි විතර ඉන්නේ. ඉස්කෝලේට එනවා ඉස්සර බෙහෙත් විදින්න අත් විදින්න මහත්තයෙක් හරි නෝනෙක්. සමහරවල් අපි බඩේ වගේ ඇදලා නොගිහින් ඉන්නේ දාට මගාරින්න. එහෙම බෑනේ. නමුත් ත්‍රිත්ව එන්නක නැත්නම් BCG ඔක්කොම විදිනවා ඉස්කෝලේදී පිළිවෙලට. දැන් නම් ඔක්කොම එකට කැටි කරලා එක බෙහෙතයි විදින්නේ. නේද? දැන් වෙනස්. හේමපාලගේ තාත් විදිනවා. අවුරුදු 5න් ඉස්කෝලේ. එක දවසක් යනකොට ඇති වෙන්න පටන් ගන්නවා රෝගාබාධ කිහිපයක්. ඒක උත්සන්න වෙලා කාලයක් තිස්සේ දුකක් විඳලා ඒකේ ප්‍රතිඵලය හැටියට
අවුරුදු 5ක් 6ක් ලෙඩෙත් එක්ක ඔට්ටු වෙලා එහෙම පාර දරුවට අවුරුදු 11 වෙනකොට එහෙම පාර තියෙන දරුවා පූර්ණ වශයෙන් අන්ධභාවයට පත් වෙනවා. ඒක තමයි විශේෂතාව. දෘශ්‍යකාරික කෙනෙක් 900 අවුරුදු 11කින්. නමුත් එතෙන් සිට තමයි ඔබේ ලෝකයේ වෙනස් වෙන්නේ. ඔබ අද ඉන්න තත්ත්වය අපිට කියලා නිම කරන්නේ ඉහළම පෙළේ තත්ත්වයක ඉන්නේ. කියන්නේ මම ඊළඟ වලින් ජීවන තත්ත්වෙ නෙමෙයි. ඒවයි තාම තවමත් තියෙන්නේ බොහොම පසුගාමී තැනක. මම කියන්නේ ඔබේ කුසලතාව ලෝක මට්ටමේ අග්‍රගණ්‍ය ශිල්පියෙක් වෙනවා. පුද්ගලයෙකුගේ ධෛර්යය කොයි වගේද කියලා හිතන්න ඕන නම් මේ පාල වගේ කෙනෙක් දිහා බලන්න තමයි තියෙන්නේ. මේ ඔයාලා හිතනෝනේ වැඩි කාලය නෑ. එවනේ දැන් අපි හිතන් ඉන්නේ රජයේ සේවකයෝ හැටියට අපි මහා ඔට්ටු වෙනවා ජීවිතේ ඔට්ටු වෙනවා. ඔයාලගේ ජීවිත ඊට වඩා බොහෝම නිදහසේ විවේකයක් එක්ක ගත වෙන්න ඕන. එහෙම ජීවිතයක් තමයි රාජ්‍ය සේවකයන්ට උදා කරලා දෙන්න අපි මහන්සි ගන්න. වැදගත්ම කාරණේ මම තව කිව්වේ. ඇයි මේ බෙහෙත විතර පස්සේ මේ දරුවා අන්ධ වෙන්නේ? කල්ලි පුත්ච්ච වැක්සින් expired vaccine. එහෙම බෙහෙත් ගෙන්නවලා තාම මිනිස්සු හිරේ හිටපු එමතිවරු. මේ 50 දශකයේ තියෙන එහෙම තමයි. මේක කේද වාචකයක් වෙන්නේ දෙන්නේ. අපි තේරුම් ගන්න කාරණේ තියෙන්නේ එතන. දැන් මම කැමති ශුද්ධ සංගීතයට ඔකයි කරමු අපි සමුදීලා වචන සහිත සංගීතයට යොමු වෙන්න අපිට ආරාධනා කරන්න පුළුවන් ගායිකාවකට මේ පැත්තෙන් අපි තෝරගන්න යුතුයේ මවුමුණ ගීයක් ඉස්සර වෙලාම මම හිතන්නේ මේ මැඩම් මිහි මණ්ඩලයේ අඳුරු කුසේ නේද අපි ගායනා කරන්නේ. ඒකත් විශේෂ හේතුවක් වෙනවා මේ වෙලාවට. ඇත්තටම මේ විශේෂ හේතුව එහෙම සැලසෙයි කියලා හිතාගෙන මම ගීතය තෝරලා දුන්නා නෙවෙයි. මේ ගීතය ආචාර්ය W. අබේසිංහයන් රචනා කළේ. මේ වෙලාවේ W. අබේසිංහයන් රෝහල්ගත වෙලා ඉන්නේ. පහුගිය දවස්වල දිගටම අසනීප වෙලා නමුත් දැනුත් රෝහල්ගත වෙලා ඉන්න ජයවර්ධන පොරොත්තුවේ අපිට ඔබට දීර්ඝායුෂ නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්න මේක මොකක්ද කරගන්න පුළුවන්. ඒ නිසා අබේසිංහ ගැන ඔයගොල්ලෝ දන්නවා. අඩවන්න උදින තින් ගන්නවා වගේ ගීත දෙලා නේද? සීගිරි ලඳපිලි මල් වට්ටියලා වගේ ගීත, දම්පියාව නිත්‍යාන කියන ගීත වගේ විශිෂ්ට ගීතාවලියක් රචනා කරපු අපේ රටේ ඉන්න මහා සාහිත්‍යවේදියෙක්. එතුමාට අපි ආශිර්වාද කරනවා. ආචාර්ය නන්දමාලනීගේ මුල් ගැයීම අද ගායනා කරන්නේ කවුද? ආරාධනා කරනවා වාදනයේ එන්න සහෝදරේ අපිට සංගීත ට්‍රැක් එක සූදානම් කරලා දෙමු. බොහොම ආදරෙන් ආරාධනා කරනවා. Mandiri,
මේ ගීතේ පුරාම තියෙන අපිට මැද හරියට ගිහින් බලන්න අන්තරා කොටසට ඒ තියෙන්නේ එහෙම තමයි. ඒ හැම තැනම උත්සාහ කරන්නේ අම්මගේ චරිත ලක්ෂණ කොහොමද මේක ඇතුළට ගන්න. අම්මගේ තියෙන ගතිගුණ. මුළු ලෝකෙම කලවර වෙලා තියෙනකොට නේද සොලස් කලා පිරිපුරහඳ එළිය කරන්නේ තමයි. දැන් සොලස් කලා පිරිපුරහඳ යාලෝකේ අපට ලැබෙන්නේ. කවියා කියන්නේ අනිත් පැත්තට පුරහඳ එළිය කරන්නේ තමයි. නේ? ඔය විදිහට ඒක ඇතුලේ තිබෙන ගතිගුණ උගා අම්මලා තුල තිබෙන විශිෂ්ට ගතිගුණ වලට සම්බන්ධ කරලා ඉදිරිපත් වෙන්නේ. පියගුණ ගීතත් ඒ වගේම තමයි. පියගුණ ගීතත් රාශියක්. දැන් මව්ගුණ ගීත නන්දාමාරණීයගේම බැලුවොත් එහෙම නේද? ඔයගොල්ලෝ උගා ගහලා තියෙන්නේ වැඩිපුරම අම්මාවරුණී කියන ගීය. ඒකත් චිත්‍රපට ගීයක්. මට මතක ධර්මසිංහ ගමගේ මහත්මයාගේ අසහිසුරු චිත්‍රපටයට තමයි ඒ ගීය ඇතුළත් වෙන්නේ. මම හිතන්නේ අනුරුද්ධ තෝරගෙන තිබෙන්නේ දරුදුග උහුලා නේද? ඔව්. ඒකත් ධර්මසිංහ ගමගේ මහත්මයාගේ පූජා කියන චිත්‍රපටයේ ගීයක්. ගමගේ මහත්මයා දැන් නැහැ අපතට. තාම විශිෂ්ට කලාකාරයෙක්. පූජා චිත්‍රපටය තිබෙන්නේ තාත්තා කෙනෙකුගේ ජීවිතය තමයි ඒකේ කතාවට අරන් තියෙන්නේ. තාත්තගේ චරිතය රඟපෑවේ ජෝබේ. පුතාගේ චරිතය රඟපෑවේ අමරසිංහ කලංසුගේ. තාත්තා කෙනෙකුට ජීවිතේ මුහුණ දෙන්න තියෙන අමාරුම අවස්ථාවකට ඒ චිත්‍රපටයේ තාත්තා මුහුණ දෙනවා. ඒක පියෙක් මුහුණ දෙන අවස්ථාව කොච්චර කම්පණීයද කියලා විස්තර කරන්නත් බැහැ. පුතා සමාජ ආක්‍රමිකතාවල නිරත වෙලා වැරදි කරුවෙක් වෙලා සමාජයට හානි කරපු පුද්ගලයෙක් වෙලා ජීවිතාන්තය දක්වා සිර දඬුවමක තමයි අද කාලේ නම් හම්බෙන්නේ. ඒ කාලේ එල්ලුම් ගහට නියම වෙනවා. එල්ලුම් ගහට නියම වෙන මේ පුතා එල්ලුම් ගහට නම්වලා ලීවරය ක්‍රියාත්මක කරන්නේ නළු ගෝසුවා තා. එයාගේ රැකියාව සමහර වෙලාවට ඔය රැකියාව බලෙන් ඉල්ලන තාත්තලයි. එල්ලුම් ගහ පිළිබඳ සංවාදයේ පහුගිය කාලේ අලුතෙන් ඇති වෙච්ච වෙලාවේ අලුගෝසු තනතුරට ආයතනපත් කරන වෙලාවේ දහස් ගණනක් ආවා. එක තාත්තා කෙනෙක් කියලා දුන්නා කොහොම හරි මට මේ තනතුර ඕනේ. මගේ දුව විනාශ කරපු පෞකාරයා ඉන්නවා ලයිස්ට්. මට ඒ වැඩේ කරන්න. සාමාන්‍යයෙන් මට අස්සාවල් දෙන්නේ එහෙම පෞද්ගලික ජීවිතයේ තිබෙන සමහර දේවල් ඒ ඇසුරින් සම්පූර්ණ කරන්න නෙමෙයි. කොහොමද අනුගෝස් තනතුරක් හෝ එළඹ ක්‍රියාත්මක කිරීම ලංකාවේ නැහැනේ. අපි කවුරුත් පිළිගන්නේ නැහැ නඩුවමක් හැටියට මරණය පිරිනැමීම කිසිසේත්ම පිළිගත හැකි දෙයක් කියලා. මොකද දඬුවම හැටියට මරණය පිරිනැමුවට පස්සේ වැරදි හදාගෙන ජීවත් වෙන්න යට ජීවිතයක් නැති නිසා. එහෙනම් ඒක පිළිගන්න බෑ. ඉතින් අර තාත්තා අර අසීරු තාත්තටපත් වෙනවා. අන්තිමට ඉතාලම අපූර්ව විදිහට තමයි ප්‍රශ්නේ සිනමා කරුවා බේරන්නේ විසඳන්නේ. ඒක රූපරාමෝකට පුළුවන් පස්සේ ලාවක බලාගන්න. අපි දැන් අනුරුද්ධගේ හඬින් අපේ මන්ත්‍රී සහෝදරයා ගායකයෙක් වෙන්න යන්නේ. ඒක තමයි කලාවේ තිබෙන විශේෂත්වය. අපේ ජීවිත භූමිකා මොහොතකින් මාරු වෙනවා. අපි ඔබට ආරාධනා කරනවා ට්‍රැක් එක හදලා දෙන්න. අනුරුද්ධ අපි ගායනා කරමු ඊට පස්සේ කතා කරමු.
දරුදුක උහුලා තනිව වැළපෙනා බුදුබව ලබනා පියවරු සේනා පූජා වේවා පියවරු ඒවා පිය ගුණ තමයි එන්නේ තියෙන්නේ මවුනේදී දාටත් තොරලේ රකින්න මේ සසර ගෙවෙන තුරු දරුවන්ට සමහර වෙලාවට මුහුණු පොතේ තියෙනවා මේ පිය ගුණ මීට වඩා බොහොම සරල කියලා. දැන් මුහුණු පොත බොහොම සරල මාධ්‍යයක් වඩපත් වෙලානේ අපිට. තාත්තගේ ආදරෙත් හරියට කොන්දොස්තර මහත්තයා ගාව තියෙන ඉතුරු සල්ලි රුපියල වගේ. සමහරු කියලා තියෙනවා. ඇයි? මිනිහක් දන්නවා එයා ගාව එකක් තියෙනවා කියලා මාත් දන්නවා තියෙනවා කියලා මං ඉල්ලන්නෙත් නෑ ਉਹ දෙන්නේ. තාත්තගේ ආදරේ ඒ අර වෙන පරම්පරාවක් ඒවා සරලව දකින්න විදිය. තාත්තා ආදරේ පෙන්නන්නේ. ඒකනේ කඳුලැලි සමුදුර නිදින් වලකනා කියලා කියන්නේ. විලාප තියලා කඳුළු හදලා අඬන්නේ නෑ තාත්තා. එයා ඒක බාර ගන්න වෙන විදිහකට. ඉතින් මව්කට ගියක් පියවුණු ගියක් අපිට සිහිපත් කිරීම වටිනවා. අපිට තමාට තමා මතක වෙලා තියෙන අතරේ අම්මා තාත්තා පවුල් සදත්ත අපිට උගත් දේවල් අමතක වෙලා තියෙනවා. ඕගොල්ලෝගේ කන්තෝරුකාරයෙක් තමයි රුවන්බන්දු ජීව කියන්නේ. කන්තෝරුකාරයෝගේ කවි පොත් තියෙනවා.
නේද? රජයේ සේවකයන්. වන්දිසියෝ ජවහර්ලාල් විශ්වවිද්‍යාලයේ කළමනාකරණ උපාධියක් කරපු සහෝදරයෙක්. කවි මේ මම අහම්බෙන් තමයි මේ ආපහු මේ කවිය මට හම්බ වුණේ. මිනිහත් බලනකොට මං ගැනත් කවියක් කියලා තියෙනවා. මේ අහම්බෙන් හම්බුනේ. සාමාන්‍ය ප්‍රමාණයේ බඹරවද 10ක් පිලිස්සුවොත් බඹරු මිලියනයක් මැරෙයි. සීගිරියේ බඹරවද වලින් 70ක් පමණ දැනට ගිනි තබා අලු කර තිබේ. පුවතක්. සීගිරියේ බඹරවද තියෙන බව ඔයගොල්ලෝ දන්නවා. බඹරු පුරුෂ. මිලියන ගාණක් බඹරු මිය ගිහින්. මේ සඳහන් නැත්තේ සංචාරකයන්ගේ හිතසුව පිණිස සිදු කළ එකී සංහාරය සැලවීමෙන් අනතුරු සීගිරිය වෙත දස දෙසින් ඇදී ආ බඹරුන් විසින් කැටපත් පවර මත කුරුටුගා තිබියදී හමු වූ ඊ අතරින් කිහිපයක්. කවිය කියන්නේ එහෙම. මේ ප්‍රවෘත්ති සැලවුණාම දස දිගින් සීගිරියට බඹරු පියාඹලා එනවා. සීගිරි ගී ගැන ඔබ අහලා තියෙනවා. බුදල්ගේ සීගිරි ගී ගැන අහලා තියෙනවා. මේක ටිකක් ප්‍රසිද්ධයිනේ. කවිය යොදා ගන්නෙත් එහෙම එකක්. ඒවා විවිධ ආකෘති වලින් ගී සිව්පද සිලෝ නිසදැස් කියන ආකෘති නේද? ඒ අතරින් නිසදැස් කියන ආකෘතිය කාලේ තිබුණේ නැහැ. ගී සිව්පද සහ සිලෝ කියන ආකෘති තුනම තියෙනවා සීගිරි ගී අතරේ. ඒ අතරේ ගී මත්වල ගී එබර කොයි දින නොඑක් විරිත් වලින් ලියවෙච්ච ගීක රාශියක් තියෙනවා. ඒ අතරින් ගී කියන විරිත තමයි වැඩිපුරම පාවිච්චි වෙලා තියෙන්නේ. මේ අර බුදල්ගේ ගීය අනුසාරයෙන් බන්දු ජීවලියන කවි. මේ බලන්න මේක තමයි මම කියන්නේ. දැන් සීගිරි අපි දන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මන්ත්‍රී සංස්කෘතික අරමුදල යටතේ තියෙන්නේ පාලනය වෙන්නේ. ඒ කියන්නේ අපේ අමාත්‍යාංශය යටතේ තියෙන්නේ. ඒතර බඹරවද පුලුස්සන්න නියෝග එන්නේ නේද? බඹරෙන්මි සියව ආමි ඝාතනය කළ සොයුරන් බැලීමි හමුවනා තැනදීම විෂය භාරය ඇති අනි කියලා තමයි බඹරා කියන්නේ. බුදල්මි සියව ආමි ආ බොහෝ දෙනා ගීලූලියෙන් නොලීමි කියලා බුදල් එයාගේ විරෝධය පළ කරනවා. දිගලවාන කියන ප්‍රදේශයෙන් ආපු බුදල් කියන කවිය එයාගේ සීගිරි ගීය තමයි කවියක් ලියන්නේ නැහැ කියන්නේ. බුදල්මි I am බුදල්. I came alone. සියව තනියෙන් ආ සියව ආ බොහෝ ජනා ගීලූලියෙන් ගීලීලුවෙන් ආපු හැම එක්කෙනාම ගීත ලියපු හින්දා නොලීමි මම ලියන්නේ කියලා කියපු බුදල්ගේ විරෝධය තමයි යාගේ කවිය බවට පත් වුනේ. ඉතින් බන්දු ජීව මේක තමයි පාවිච්චි කරලා තියෙන්නේ. විකෘතිව ලපටි විත් පිලිස්සි මොලොක් අප්පා මැරී සිටියදී පැටව තොටිල්ලක් තැබූ තැනකින් නැගයේ නොගැයූ බබරකී මුසුදුන්රොයි. ඒ පුංචි බබර පැටව නලවන්න තොටිල්ලේවත් තිබිලා තියෙනවා බබර වදවල. දැන් මේ තරම් සියුම්ම අහුවෙන හැටි කවියට නිල් කන්ට්‍රෝල් මලට වැටුනි කඳුළු සමගලේ මං එද්දි ගිනි ගන්නවා පෙම්බරියගේ ගේ මේ තව කියන්නේ ඔය විදිහට අන්තිම කවිය වෙන විසිකර ගිරි බයත් වේද ගිනිහුල් බත කිලිමිනා ඇත තා ඒ කියන්නේ ගිනි කියපේ කියන්නේ අන්නුවරකට වී සුවසේ තුක් නොදකින් පුයන්ට ලියලා පිටක් කියලා තියෙනවා කොමසාරි. පුරාවිද්‍යා කොමසාරි. ජනකවරු මීට කණ්ඩලම වනරදී තුල්මී නැමැති බවරිදුයමා ඉතා සංවේදීට පත්. මේ බලන්න පැරණි මහා සම්පතක් වන සීගිරිය සහ ඒ ගීතාවලිය අරගෙන ඔයාලා වගේම කාර්යාලයක වැඩ කරන උදේ හවස වැඩට යන සහෝදරයෙක්ගේ කවි පොතක්. මේ දූමලාවන්‍යාගාරය එයාගේ දෙවෙනි කවි පොත. පළවෙනි කවි පොත ඊටත් වඩා ප්‍රසිද්ධ වුණා. මේ තියෙනවා එක පුරාණ බන්දු ජීවගේ මීළඟ ජීවිත පොඩි කවි පොතක්. ඊට පස්සේ අපි කල්පනා කරනවා වෙනස් රසයක් විඳ ගන්න තව දැනකට ප්‍රිය මනින්න පොඩි කෙටි චිත්‍රපටයක් බලමු. චිත්‍රපටයක් බලන්න ලොකු වෙලාවක් යන්නේ විනාඩි 3 විනාඩි 2 චිත්‍රපට තියෙනවා. අපි මේකෙන් තෝරගනිමු කෙටි චිත්‍රපටයක්.
චිත්‍රපටයක් හොයාගෙන රස විඳින්න මහ වෙලාවක් යන්නේ නෑ. එහෙනම් අපි අවටම අවශ්‍ය දේවල් සම්පත් ටික තියෙනවා. ඒක උකහා ගන්න අපි කොච්චර සෝදානම්ද කියන එක තමයි ප්‍රශ්නේ. වයසක අවුරුදු 75 80ක වැඩි හිටියෙක් ඇඩ්‍රස් කෑල්ලක් එක්කනේ ලිපිනයක් එක්ක ගියක් හොයාගෙන යන විදිහ තමයි පටන් ගන්න. ගෙදර හම්බ වෙනවා. නමුත් දොර වහලා. ඔහු දකින්නේ ජනේලේ. ඒ ජනේලේ දකින්නකොට ඒ වගේම ජනේලයක් ඊට අවුරුදු දශක ගානකට ඉඳලා මතක් වෙනවා. 1946 මියුනිච් ජර්මනි. ජනේලයක්මයි ඇරෙන්නේ. කළුසුදු වර්ණයේ ජනේලයක් එහෙම චිත්‍රපටයේ භාෂාව එහෙමනේ සිනමාව රූප සංදි කරන්නේ එහෙමනේ. ඉතින් අර අපි දැකපු මම සරකපු කතාව. අර පුංචි දැරිය පලා යනවා එතනින්. ඒ ගෙවල් වල එහෙම උමගවල් තිබුණා. අපේ රටේ 30 අවුරුදු යුද්ධය ඇතුලේ මේ වගේ බංකරවල ජීවත් වෙච්ච බංකරවල විභාග ලියන්න පාඩම් කරපු යෑන දැරියක් වැඩි වියපත්තු බංකරවල දීර්ඝ ජීවිතයක් තිබුණා. මේ ජාතිය තමයි ප්‍රශ්නේ නේද? අන්තිමට අපි දකින්නේ අර පුංචි කොල්ලා ලොකු වෙලා එයාගේ මුළු ජීවිතේම එයා ගෙවලා තියෙන්නේ පුංචි සෙල්ලම් බඩු වැඩිකාරිය සොයන්න. පාර දෙන්න. සොරි කියන්නේ. අපේ සොරි කියන ජීවිතයේ අවස්ථාව හම්බෙන්නේ නැති වෙන්න පුළුවන් සමහර දේවල්. එහෙනම් තාම පරිස්සමට ජීවත් වෙන්න. සමාව ගන්න කනගාටු පළ කරන්න මුළු ජීවිතේටම ඉඩ හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. තමන්ගාවට රාජකාරී ඉෂ්ට කරගන්න එන සමහර ගැමියෙකුට ඔබ දෙන පිළිතුර උඩ එයාලගේ හිත රිදෙන්න පුළුවන්. ඕගොල්ලන්ට කවමදාකවත් ආපහු එයා හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. සෝරි කියන්නේ. එනිසා ඉතින් පරිස්සමට ජීවත් වෙන්න ඕනේ. තම ප්‍රවේශමට රාජකාරී කරන්න. අර සහකම්පනීය පුරවැසිය අපට ඕන කරන්නේ මෙන්න මේ වැඩේ. අපි කොච්චර චක්‍රලේඛ එක්ක ජීවත් වුණා චක්‍රලේඛ වලින් විතරක් බෑ ආයතනයක් පාලනය කරන්න ගමක් රටක් පාලනය කරන්න. ඒක පුළුවන් නම් අපි චක්‍රලේඛ ටිකක් තියාගෙන ඉන්න ඕනේ. චක්‍රලේඛ ටික මිනිස්සුන්ට දීලා තියෙන්නේ වෙන වැඩ. පොතේ ලියවිලා තියෙන වැකි වලට අමතර දෙයක් කරන්න ඕන නිසා තමයි පණ සහිත පුරවැසියෙක් අතර එක දීලා තියෙන්නේ නේද? අර සෙල්ලම් බඩුව කෑලි වලට කැඩිලා සපත්තු බෝඩ් එකට පෑගිලා තිබුණේ. එයා ඒක අලවලා පුළුවන් ඒක. ඒ වුණාට ඔයගොල්ලෝ දැක්කේ නැද්ද ඒක සමහර තැන්වල චූටි කෑලි නෑ. ඉඩස් තිබුණා. ඉරිතැලි තියනවා. එහෙනම් 30 අවුරුදු යුද්ධයකට පස්සේ සංහිඳියාව කියන ව්‍යාපෘතියෙන් මේක එකතු කරන්න යන්නේක තාම අමාරු වෙලා. අපි කොච්චර ඒක එකතු කරන්න ගියත් ඔයගොල්ලෝ දකිනවා මොනතරම් ඒක එල්ලිලා ආගමේ ජාතියේ එල්ලිලා මේ විවරය වැඩි කරන්න මහන්සි ගන්න දෙයක් ඉන්නවාද කියලා. එහෙනම් ඒක අපි ඉදිරියේ තියෙන අභියෝගයක්. මම මේක එහෙම මතක් කරේ ඔබට මේ ජාතිය සහ ආගම කියන ගැටලු දෙක රාජ්‍ය සේවකයන් හැටියට පුරවැසියන් හැටියට විතර දෙවේලේ ඔබට අභිමුඛ වෙන නිසා. පොඩි කවියක් රස විදිමු ආපහු. කුඩා බැකෝ යන්ත්‍ර. දැන් බැකෝ යන්ත්‍ර ගැන අපි කතා කරලා සම්බන්ධීකරණ කමිටුවේ. නේද? ප්‍රාදේශ සභාවේ තියෙනවද ජයරත්නයි බැකෝ යන්ත්‍රය? බැකෝ යන්ත්‍ර සමහර ඒවා තියෙනවා සමහර ඒවා නැහැ. කුඩා බැකෝ යන්ත්‍ර මහ පාරක් කපනවා. දෙපාරෝද හරව පොළවේ පස් ගලව කුඩා බැකෝ යන්ත්‍ර මහ පාරක් කපනවා. මේ කුඩා බැකෝ යන්ත්‍ර කියන්නේ මිනිස්සු. දෙපාරෝදනේ යන්න තියෙන නේද? 10මාරට වාගේ තේජෝකුව වටේ ඉඳන් කුඩා බැකෝ යන්ත්‍ර ගස් යට හතියරිනවා. කම්කරු 10මාරට විතර ඒ කුඩා බැකෝ යන්ත්‍ර හතියරිනවා. දවල්ට එන බක්මෝල් ටික උඩින් අනලා ගිලලා කුඩා බැකෝ යන්ත්‍ර ගස් යට විඩහපනවා. දැකලා තියෙනවද? කොහොමද කොයිතරම් වෙනස් විදියට මිනිස්සු දකින්න පුළුවන්ද? කමියෙකුට තියෙන හැකියාව.
එන මොරිච්චි කකිය එනකොට පපුවේ ඔයිල් හිර වෙනකොට කොටා බැගෝ යන්ත්‍ර ග්‍රීස් ගාලා නානවා. නාන ගමන් ගල් පොතු උඩ මලකඩ පිට උලනවා. දැක්කද එහෙම අපේ තාත්තලා වැඩි හිටියෝ හවස් නානහෙට පපුවේ ඔයිල් හිර වෙනකොට ග්‍රීස් ගාලා නාන්න වෙනවා කොටා බැගෝ යන්ත්‍රවල. කොටා බැගෝ යන්ත්‍ර බූරු වෙනම උඩ නැගගෙන රැට ඕමි බලනවා වැඩපොලේ. එහෙම ඕමි බලන ගමන් පුංචි රේඩියෝ එකකින් සින්දු අරන් අහනවා. බැකෝ යන්ත්‍රයක අතරැඳි ස්කෝප් කොළ රැජිනට නැවිකට් තුම වදිනවා රැජින විජිලි පතවනවන අතින් නහය වහනවා. රැජින කියලා කියන්නේ කුට්ටමේ නැත්තම් කඩදාසි කුට්ටමේ තියෙන එක චරිතය. අපේ ජීවිතවලට අපිට පුළුවන් නම් අපෝ යන්න ප්‍රසන්ටේෂන් එකට අපේ ජීවිතවලට අපි කිව්ව කියවීම පොතපත කොච්චර ආලෝකයක් කියනවද කියලා. අපිට ටිකක් ඉස්සරහට යන්න පුළුවන්. මේ බලන්නකෝ. මා තුළ ඇති යහපත් වූ හැම දෙයකටම මම පොත්වලට ණය ගැති වෙනවා. මම පොත්වලට ආදරය කරන්නේ. හැම පොතක්ම මට පෙනෙන්නේ හාස්කමක් හැටියට. ගෝකි කියලා තියෙනවා. අපි මගේ අතට පොතක්පත් වූ විට ජීවමාන දෙයක් ආශ්චර්යවත් දෙයක් මා අමතා කතා කළ හැකි දෙයක් මගේ අතට මගේ ජීවිතයට ඇතුළු වුණා වගේ මට දැනෙනවා කියලා ගෝකි කියනවා. මේ තාත්තා කෙනෙක් කියන තමයි මේ කියන්නේ අපිට ඒක කියන්න වෙලාව නැහැ. මම දුන්නේ අතුරු වැස්ස රෝද දෙකේ වන්දනාව කියලා කවියක්. අපිට ඉස්සරහට මේ අපේ රටේ ලේඛකෙක් ශාම් කරුණාතිලක බුකර් සම්මානයට ලැබිච්ච මේ මාර්ටින් වික්‍රමසිංහ කියන දේ බලන්න. මගේ කය වැඩුණේ අනික් සිංහල ගැමියෙකුගේ කය වැඩුණා නෙමෙයි. සිත වැඩුණේ වෙනත් විදිහකින්. උසස් විදුවලකින් හෝ පඬිවරයෙකුගෙන් හෝ පිළිවෙලෙන් නුගන්නා තුලත් මා දැනුම ලැබුවේ අත්දැකීමෙන් හා ආසාවෙන් පොතපත කියවි. දැන් වික්‍රමසිංහ කියන්නේ පුංචි පන්ති කීපයකට ඉස්කෝලේ ගියපු කෙනෙක් නේ. නමුත් අපි දන්නවා එතුමා කවුද කියලා. එතකොට මේක පොතපත කියවන්න ජීවිතය ඇසුරින් ගමෙන් පොළවෙන් අවටින් දැනුම ලබන්න ඒකට මහ ලොකු පාසල් වල යන්න ඕන වෙන්නේ නැහැ. ගොඩක් වෙලාව නැතත් අපිට පුළුවන් මේක පොඩ්ඩක් කියවන්න. ඕගොල්ලෝ සාර්ථක මිනිස්සුද අසාර්ථක මිනිස්සුද කියලා හැමතිස්සෙම කල්පනා කරනවා. මගේ ජීවිතේ සාර්ථකයි. ගයක් හදලා වාහනයක් අරගෙන මෙහෙම ලයිස්තුවක් තියෙනවා. සාර්ථකත්වයේ රෙසිපි එක නේද? එහෙමද සාර්ථක වෙන්නේ මිනිස්සු? ඔයගොල්ලෝ කොච්චරනම් ඔබ අසාර්ථකයි කියලා කියමු දැන් ඇති. නමුත් ඔයාලා පොළවේ හැවිලා තියෙන ගමන නේද? මේ දෙන අවස්ථාවක් 1907 ලියපු ලියුමක් University of Bern ජර්මනි විශ්වවිද්‍යාලයකට. එක මිනිහෙක් ඇප්ලිකේෂන් එකක් දානවා. පශ්චාත් උපාධියට. නමුත් එයාට පීඨාධිපතිතුමා සයන්ස් ෆැකල්ටි එකේ ඩීන්ස් ඔෆ් සයන්ස් ප්‍රොෆෙසර් විලියම් එල්රිච් කියලා යවනවා. ඒක ගැලපෙන්නේ නැහැ අසාර්ථකයි. සුදුසු නැහැ මේ ඇප්ලිකේෂන් එක කියලා. Dear Mr. Einstein, your application for the doctorate has not been successful at this time, and as such you are not eligible for the position of associate professor. සහකාර මහාචාර්ය කමට සුදුසු නැහැ. ආචාර්ය උපාධිය ඉල්ලපු ආයතන පතත් සම්පූර්ණ නැහැ, හොඳ නැහැ, ප්‍රබල නැහැ කියන අදහස තමයි කියන්නේ. පල්ලයත්යා කියන්නේ මේ ඒක තියෙන ටෙක්නිකල් එක අන්තිමට තියෙන ඕවර්ऑල් මේ සමස්තයක් හැටියට ගත්තහම we find your assumptions to be more artistic than actual physics. භෞතික විද්‍යාවට වඩා ඔයාගේ අනුමාන ඔක්කොම ටිකක් කලාත්මකයි කියලා අපිට හිතෙන පොඩි හින්ට් එකක් වගේ ගහලා තියෙනවා. වැඩි සයන්ස් වලට සම්බන්ධයක් නැහැ. රම්සගේ නිකන් ආර්ට් ෆැකල්ටි එක මොනවද කරා නම් හොඳයි වගේ එකක් නේද? නමුත් ඊළඟ පිටුරේ ඉන්නවා එයා. මේ ජානෝව ඒ අර ඉස්සරහම පෙළියේ මැද රතු පාටටයි එකක් දාන්න ඉන්නේ. අර සාර්ථක මිනිස්සු. Albert Einstein. අනිත් අර්ථක දෙක ඔයගොල්ලෝ දන්නවා මාරි කියුරි, නීල් බෝර්, මැක්ස් ප්ලාන්ක් වගේ අය. මේ පිටුරේ මේ 29 දෙනාගෙන් 28 දෙනෙක්ම නොබෙල් ත්‍යාගලාභීන් කියලා
සඳහන් කළා දුන්නේ අන්තර්ජාලයෙන් මම හොයාගත්ත එක. අපි ඉස්සරහට. මේ අපේ රටේ දැරියා අපි විස්තර කරන්න වෙලාව නැහැ අපි ඉස්සරහට යමු. මේ ඉන්නේ රබින්ද්‍රනාත් tagore. ඒක නම් අඳුරන්න පුළුවන් මේ සුදු පාට රැවුලක් තියෙන රබින්ද්‍රනාත් tagore. එහා පැත්තේ ඉන්න එක අඳුරන්න පුළුවන්. අවසරකම් විදියට මම හිතන්නේ කියයි කියලා. ආචාර්ය ආනන්ද කුමාරස්සා. අපි යමු ඉස්සරහට. මේ බලන්නකො සෞන්දර්ය විඳින්න ගන්න අවදානම් සීගිරිය සොයාගත්ත කාලේ වැල් පාලමක් වගේ වැල් මේකක් හදාගෙන ආචාර්ය සීපී බෙල් පුරාවිද්‍යා කොන්සාල්ස් එයාගේ නෝනා සහ දරුවා එක්ක සීගිරි චිත්‍ර පළමුවෙන්ම බලන විදිය සෞන්දර්ය විඳින්න අරන් තියෙන අවදානම් කොයි වගේද නේද? දැන් අපි සීගිරි චිත්‍ර ඔතන ඊට වඩා ගොඩක් පහසුකම් සහිතව තමයි මුක්ති විඳින්නේ. හරි. නිදහස් අධ්‍යාපනය අර තමන්ගේ යාළුවා අතහැරලා දාලා යන්න සූදානම්ක් නැහැ. පොලිය වැහිලා ඉන්න යාළුවා නේද? එක යනවා දිගට. මේ නැගිටින පාරාවේ අපේ රටේ. අයියේ මේ චිත්‍රය තාප්පේ ගන්නකො. එතකොට මගේ අම්මගේ හැකියාව චතුරමාම ලෝකෙටම පෙන්නනවා. චතුරමාම උදේට පෙන්නනවා නේද? කම්බියක යන ගමන් තව කම්බියක් අල්ලගෙන ඉන්නවා. මේක තමයි මේ අපේ ගින්ගම්. අපේ ගමේ කෙළවරේ තියෙන ගින්ගමින් ඒකට වෙන හැටි. තාමත් තියෙනවා නේද? ඔය මතකයි අපිට ඉස්කෝලේ ගිහින් නේද? කොවිඩ් කාලේ. නැත්නම් තෙල් නැති කාලේ අපි යන්නේ මේ ඔක්කොම රස විඳින වෙලාවක් රස විඳින්න නෙමෙයි අතරම දැන් මක් ලබන්න තියෙන වෙලාවක් නෑ. ඔබට මතක ඇති දුම්රියෙන් වැටලා මිය ගියපු මොරටු විශ්වවිද්‍යාලයේ දරුවා එයාගේ සපත්තුවේ මේ අපේ රටේ නිදහස් අධ්‍යාපනයේ හොඳ ප්‍රතිඵලයක් අපි උදේ චුට්ටක් අපි ආපහු යමු අපේ ඔඩියෝ පැත්තට පොඩි කාලයක් තියෙන නිසා අපිට වමනා වෙන්නේ ආදරණීය සහෝදරයනි තමන් තුළම තිබෙන රසිකත්වය සොයාගන්න. ඒකට මහා වියදමක් යන්නේ නැති බව ඒත්තු ගන්න. ඒක අපවටම තිබෙන අපට අමතක වෙලා තිබිච්ච දෙයක් බව තෝරගන්න. මම කැමතියි ඔබට දැන් අපි ගීත ගැන මේ ගොඩක් අද කතා කරන්න කල්පනා කරේ. ඒ නිසා හොඳ ගීතයක් නිර්මාණය වෙන විදිය ගැන අත්දැකීමකින් මේ අපේ වැඩමුළුව කෙලවර කර ගන්නත් පුළුවන්. ඒක චිත්‍රපටයකින් තමයි මම ඒ කොටස උපුටා ගන්න හිතුවේ. ඊට කලින් ඒකට යන්න කලින් මම කැමතියි අපේ පුරවැසි භූමිකාව ගැන අවසන් සාකච්ඡාවක් කරලා ගීතයේ මාතෘකාවට යන්න. හොඳ පුරවැසියෙක් කියන්නේ කවුද? හොඳ පුරවැසියෙක් ගාව තියෙන්න ඕන මොනවද? අපේ සමස්ත වමනාව වෙන්නේ රාජ්‍ය සේවකයෙක් කියන්නේ හොඳ පුරවැසියෙක්. හොඳ පුරවැසියෙක් හැටියට අපි කන්තෝරුවේ වාඩි වුණොත් අපි ඉස්සරහට එන පුරවැසියන්ට අපේ ජීවිත කාලය අපිට කරන්න පුළුවන් ඉහළම දායකත්වය සපයන්න පුළුවන්. ඔබ කන්තෝරුවේ භූමිකාවෙන් ඉඳලා පාරකට ඇස්සට පස්සේ ඔබ ආපහු අර මුළු දවස තිස්සේම ඔබ හම්බෙන්න ආපු ජාතිය පුරවැසියෙක් වඩපත් වෙනවා. එතනින් එහාට ඔබ පරිපාලන ග්‍රාම සේවක හෝ ප්‍රාදේශීය කන්තෝරුවේ හෝ නෙවෙයි. එහෙනම් ඔබ පුරවැසියෙක් කියන්නේ කවුද? අර සහකම්පනීය ජනතාව අතරින් කියන්නේ. මේ බොහිමියානෝ කියන ටෙලිනාට්‍යයේ තිබුණා මේකට ලස්සන උදාහරණයක්. නගරයේ කිට්ටුවේ ඉන්න බොහිමියානෝ කියලා අදහස ඔයගොල්ලෝ තේරෙනවා. බොහොම නිදහස් ජීවිතයක් ගත කරන එක දැනදී ඉන්නේ නැති නේද? පිළිවෙලට රස්සාවක් කරගන්නේ නැති. ඒක ඉංග්‍රීසි වචනයක් සහ ඒ වචනයත් එක්ක හැදිච්ච සංස්කෘතියක්. එහෙනම් තරුණයෝ ටික දෙනේ තමන් කැමති ගීතයක් වාදනය කරන ඒගොල්ලෝ ප්‍රසංගයකට ලෑස්ති වෙනවා.
ඒ ගීතය බොහොම සංකේතීය ගීතයක්. ජෝන් ලෙනන් ගායනා කරපු ජනතාවට බලය පවරන්න ඕන කියන ගීතය. Power to the people. ඒක ඉංග්‍රීසි ගීතය අහන්න පුළුවන්. මෙතනත් ඇති වෙලාව නැහැ. Power to the people. අපිත් කෑ ගහලා කිව්වා කාලයක් තිස්සේ නේද? ජනතාවට බලය දෙන්න. ජනතාව කියන ඔයා. දැන් බලය හම්බෙලා තියෙන එකයි හොඳ පුරවැසියෝ වෙලා තියෙන්නේ. එතකොට මේකේ ඒ කොල්ල ටික වැඩේ කරන අතරේ ඔබට පෙනේවි එතනම ඉන්නවා හොඳ කටගොඩක් බී ගත්ත මිනිස්සු. තව ගමක කොල්ලෙක්. ඒගොල්ලෝ අතර වෙනම රණ්ඩුවක් යනවා මේ වැඩේ මෙහෙම යනවා. මේ සියල්ල වීඩියෝ කැමරාවකින් රූගත කරන තවත් තරුණෙක් එතන ඉන්නවා. ඒ තරුණයා බොහොම පොතපත කියවපු යමක්කමක් තේරෙන කෙනෙක්. ඒ තරුණයා තමයි මේ කොල්ලන්ට මේ බොහීමියාන්වන්ට අන්තිමට අර කරුණ වගේක් කියනවා. ඒ කරුණ ටික දැන් මට ඔබට අහන්න සලස්වන්න ඕන. අපි පොඩ්ඩක් ඒක දාන්න ඉස්සෙල්ලා. පොඩ්ඩක් ඒක රස විඳලා බලමු. විනාඩි කිහිපයක් මේක ඔබ දුටු නාට්‍යයක්, ටෙලි නාට්‍යයක්. ඒ ටෙලි නාට්‍ය බලපු වෙලාවේ වලට මේක මේ විදිහට කල්පනා වුණාද දන්නේ නැහැ. ඒක ගිලිහිලා යන්නේ නැති වෙලද දැන් අතරේ. නමුත් අපිට පුළුවනි චුට්ටක් මේක කල්පනා කරන්න.
ඒක අර වැදගත් දෙකක් කියන්නේ අපිට කියන්නේ පුරවැසි භූමිකාය වැදගත්කම. කවුද පුරවැසියා කියන්නේ? නේද? පුරවැසියෙක් කියලා කියන්නේ ව්‍යවහාර නීතියට ගරු කරන ව්‍යවහාර නීතිය ගැන දන්න රටේ සංස්කෘතික මූල මණ්ඩලය අඳුරන ගහකොළට සලකන දකින්න කෙනෙක්. එයා අහන්නේ එහෙමයි ඉන්නවද ලංකාවේ කියලා. ඊට පස්සේ අර ඒක මැනෙන පරීක්ෂණය තමයි අර කඩගොඩක් බීගෙන ඉන්න මිනිස්සු. එයා පෙන්නලා අහනවා මෙන්න පුරවැසිය. මේගොල්ලන්ට බලය දෙන්න යන්න කියලා. හොඳ පුරවැසියෙක් හදාගැනීමේ වැදගත්කම. ඒක තමයි අපි ඉස්සරහට වෙන ලොකුම වගකීම. රසවින්දනය කියන කිවහල් වෙන්නේ හොඳ පුරවැසියෙක් හදාගන්න. හොඳ පුරවැසි භූමිකාවක් කියලා කියන්නේ විශිෂ්ටත්වය මනුෂ්‍යත්වයට අත් කරගන්න තියෙන ඉහළම තැන. අපි හැමෝම මිනිස්සු හැඩය සහිතව ඉපදිලා හිටියට අපි හැමෝම මිනිස්සුද? මිනිස්සුද? එහෙම නෑ. මනුෂ්‍යත්වයටපත් වෙන්න පුළුවන් ඉහළම විභවතාවක් අරගෙන තමයි අපි ඉපදිලා තියෙන්නේ. ඒක මනුෂ්‍යත්වය කරලා ළඟා කරගනවද නැද්ද කියන එකේ වගකීම තියෙන්නේ අපි ගාව. මේ ගැහැණු හෝ පිරිමි හැඩය නෙවෙයි මනුෂ්‍යත්වය කියන්නේ. නේද? ඒ හින්දා අපට ඕන වෙනවා මේ රස වින්දනය ඕන වෙන්නෙම අපේ හිතේ යටපත් වෙලා තිබෙන මෙන්න මේ කොටස සුසර කරගන්න. ඒ හරහා තමයි අර මුලින්ම උදේ කතා කරපු තමන් සමග තියෙන සම්බන්ධය, අනිකා සමග තියෙන සම්බන්ධය, පරිසරය සමග තියෙන සම්බන්ධය කියන කාරණා තුන මතු කරගන්න පුළුවන් වෙන්නේ. අපි පුංචි ගීතමය අත්දැකීමක් එක්ක අපේ මේ වැඩසටහන නිමා කරන්නට ඕන. අපි එක සිනමා කෘතියකින් තමයි මම ගන්න කියලා හිතුවේ. පරසතුමා චිත්‍රපටය බලලා තියෙනවා. මේ වැඩි සහෝදරුන් නම් අනිවාර්යෙන් බලලා තියෙනවා. පරසතුමා ගාමිණී ෆොන්සේකා මහත්මයා අධ්‍යක්ෂණය කරපු පළවෙනි සිනමා කෘතිය. ගාමිණී, ටෝනි ඇතුළු පුණ්‍යහින්දනි ඇතුළු විශාල පිරිසක් එකේ රංගපෑවා. ගමක ඉන්නවා බොහොම සුන්දර තරුණියක්. කමලා කොයිලකොටුව ගෙදර කමලා. වැලියේ පොඩි මහත්තයා තමයි ගමේ ලොකු නම්බුකාර සල්ලිකාර තරුණයා. පොඩි මහත්තයා තමයි ගාමිණී ෆොන්සේකා මහත්තයා රඟපාන්නේ. නමුත් පොඩි මහත්තයාට හිතක් තියෙනවා කමලා ගැන. නමුත් කමලා ඒ ගැන ආදරයක් පැහැදීමක් නැහැ. මොකද කමලාගේ ආදරේ දිනාගෙන තියෙන්නේ සිරිසේ. ටෝනි රාසි. ගමේ තරුණියෙක්. මේ සල්ලිකාරයා හිතනවා මුදල් දීලා කවියෙක් හයර් එකට ගෙනහැල්ලා මේ කවියෙක් කවදාකවත් හයර් එකට ගන්න පුළුවන් මිනිස්සු නෙවෙයි. මුදලට ගන්න පුළුවන් මිනිස්සු නෙවෙයි කලාකාරයෝ කියන්නේ. ගෙනහැල්ලා කමලට හොඳ ආදර කවි ටිකක් හදලා යවන්න. හිත ඇදිලා යන විදිහේ කවි ටිකක්. ඉස්සර එහෙමනේ කවියෙන් ලියුම් ලියලා ආදරේ ඉල්ලනවා. මට ඕන කරන්නේ මේ අත්දැකීමට වඩා මේක ඇතුලේ තිබෙන රසය එළියට ගන්න. කවියෙක් කියනවා නැෂනල් අඳින සුදු අඳින කවිය. පොඩි මහත්තයා කියනවා මේ මෙන්න මෙහෙමයි මගේ අත්දැකීම. කමලා ආදරේ සිටිසේරට ඒවට මට ඊට වඩා ලොකු ආදරයක් තියෙනවා. කමලා දන්නේ නැහැ. ඒක සංනිවේදනය කරන්න පුළුවන් විදිහේ කවි ටිකක් තමසේ මට ලියලා දෙන්න. ඒතකොට කවියා කියනවා මේ අපෝ ඒක සිම්පල් මේ ආදර කවි ටිකක් කියලා දෙන්න කියලා. ඊට පස්සේ පොඩි මහත්තයා යම්කිසි අත්දැකීම් ටිකක් කවියට එකතු කරනවා. ඥාන ලෝකයේ උසමකන්ද නොඑක් දේවල් අහනවා. ඒතකොට කවියා කියනවා හිමාලය වෙන්න පුළුවන් මහා මෙර එක දේවල්. පොඩි මහත්තයා කියනවා ඒක බරපතල. ඒ වචනේ හරියන්නේ මේ වචනේ හරියන්නේ. යාගේ විවේචන ගොඩ. මොකක්ද අපිට තේරෙන්නේ? අන්තිමට යා කියන එක වැදගත් කාරණයක්. තවසේ පොතපත කියවන්නේ නැද්දයි. කියලා කවියට කියනවා. එහෙනම් හොඳ සාහිත්‍ය නිර්මාණයකට අත්දැකීම, ඒ වගේම ව්‍යුත්පත්තිය සහ අභ්‍යාසය කියන තුනම ඕන. මේ කවියට ආව තියෙනවා භාෂා ඥානය. හැබැයි ඔහුගාව
ගැනීම හිගයි. පොඩි මහත්තයා ඉංග්‍රීසි භාෂාවෙන් ලොකු ඉස්කෝලවල ඉගෙනගෙන තියෙන පොතපත කියවපු හින්දා එයා ගාව වෙන දැනුමක් තියෙනවා. හැබැයි එයා ගාව නැති දෙයක් තියෙනවා. මොකක්ද? ප්‍රතිභාව. ප්‍රතිභාව තිබුණා නම් පොඩි මහත්තයාට කවිය ලියා ගන්න පුළුවන්. ඒක තියෙන්නේ කවිය ගාව. ඒ හින්දා තමයි මේ ටික දැන් එකතු කරගන්න වෙන්නේ. හැබැයි මේ ඔක්කොම කරත් හරියන්නේ නැහැ. මේක ගායනා කරන්නත් මිනිහෙක් එපා. ඒක මේ දෙන්නටම බෑ. ගායනා කරන්න පුළුවන් කට්ටියක් ඉන්නවා වලව්වේ යට දාන්න. මම හිතක් එහෙම තියාගෙන සර්පිනාවක් තියාගෙන. මේ නිර්මාණය ඊට පස්සේ සර්පිනාවේ ඉන්න සංගීතඥයන්ට ගිහින් දුන්නා. ඔහු එවෙලම තනුවක් යොදලා ගායනා කරා. අපි බලමු කොහොමද අපිට ඒක දැනෙන්නේ. පොඩි මාත්‍යගේ හිත ඇතුලේ තිබිච්ච මහා ආදරය කමලා කරා සංනිවේදනය කරන්න පුළුවන් ද මේ ගීතය. ඒ වගේම හොඳට බලාගෙන ඉන්න අන්තිමටම සර්බිනාවේ මේ ගීතය ගායනා කරන කලාකරුවට අවසානයේ ඇතිවන හැඟීම කොයි වගේ එකක්ද? සර්බිනාව ඉන්නේ මේ සර්බිනාව ගානනේ පස්සේ කාලෙක මා සංගීතඥයෙක් සහ ගායකයෙක් වඩපත් ඒ කාලේ නම් තුමා වාදකයෙක් ටී ෂෙල්ටන් පෙරේරා ෂෙල්ටන් මාස්ටර් හොඳට පුතානේ මම ඔයාලා තුමා කිට්ටෝයි නවිජේ රත්නවර කාලවල ඩී.ආර්. නානායක්කාර ඔය වගේ අය අවදි කරලා දකින්න පුළුවන් වේවි. ඩී.ආර්. නානායක්කාර ඈත දූවිලි පියදා පිළිදා ඉන්නවා වලව්වේ පුටුවල. එයාට මේ ගීතය රස විඳ ගන්න බෑ. අපි හැමෝටම රසිකයෙක් වෙන්නත් බෑ අවසානයේ බැලුවා. රචකයෙක් වෙන්න, සංගීතඥයෙක් වෙන්න, කවියෙක් වෙන්න අපිට කොහොමවත් බෑ. ඒක ලේසි නෑ. ඒක දුර්ලභයි. නමුත් අපි හැමෝටම අඩුම තරමින් රසිකයෙක් වෙන්න පුළුවන් නේ. අපි මේ අදහස තියාගෙන නිර්මාණය බිහි වෙන හැටි සහ නිර්මාණය කොයි වගේද ඒක අවසානයේ අර වාදකයට ඇති කරන හැඟීම කොයි වගේද කියලා බලමු. අපි එතනින් ඉවර කරගන්නවා. නින්දා රසය බලදු වෙනවා. නමුත් බාහිර විතරට කමක් නැහැ. අපට ඕනේ කොට පණිවිඩයක් සංනිවේදනය කරගන්න සහ ලෝකෙ මෙහෙම දේවල් තියෙන බව දැන් මේ 1960 දශකයේ සිංහල චිත්‍රපටයක් පාරසතුමල්ලගේ නිර්මාණයක් හෝ නරඹපු නැති අය ඉන්න පුළුවන්. අපි සමාජාලාට ලෝකයේ ඉහළම පෙළේ චිත්‍රපට ගැන කතා කරනවා. අපේ දිවෙන මේ වගේ සම්පත් අපි ගන්නෙ නැතිව. මහාදම සේකරගේ පදමාලාවට අමරදේවගේ සංගීතයට අමරදේවන් ගායනා කරන්නේ. දැන් මේ ප්‍රාදේශීය කාර්යාලය අපි ඉස්සර කච්චේරි කියලා නේද සමති කන්තෝරුවට ගිහින් ඔය ගම්පහ කච්චේරි කොට ගිහලා දැන් පස්සේ කාලෙක ඒක ඉස්සර අග්‍රා වලව්ව කියලා කිව්වේ. ඒක තමයි පාවිච්චි කරේ රූගත කිරීම සඳහා බලසත්පාත් චිත්‍රපට. එතෙන් තමයි මානව සේකරලා චිත්‍රබාල සූරියලා ඔක්කොම එකතු වුණේ එයාලගේ මිතුරු සමාජය. ඉතින් ආදරණීය හිතවතුනි අපට ඕන වුණේ ඔබේ කාර්යබහුල ජීවිතයේ ඇතුලේ පැය දෙකක් අරගෙන රසවින්දනය කියන්නේ කොයි වගේ දෙයක්ද? පුරවැසි භූමිකාවක් කියන්නේ කොයි වගේ දෙයක්ද කියලා කවිය, ගීතය, සිනමාව ආදී මාධ්‍ය රාශියක් ඇසුරින් කතා කරන්න සහ ඒබඳු සම්පත් ඒ වගේ ක්ෂේත්‍රවල තැන්පත්ව තිබෙන බව පණිවිඩයක් හැටියට ඔබට දෙන්න ඔබ ඊට පස්සේ සොයාගෙන ගිහිල්ලා ඒවා වැඩි වැඩියෙන් පරිහරණය කරන්නේ කියන ආරාධනාව කරගන්නයි අපිට ඕනේ. ඒ සඳහා මේ විදිහට අවස්ථාව සැලසලා දීපු අපේ ප්‍රාදේශීය ලේකම්තුමියට ස්තුතිවන්ත වෙනවා. සියලුම ආයතනයේ පහසුකම් සලස්සපු සියලු දෙනාට ස්තුතියි. ඒ වගේම අපේ ගරු මන්ත්‍රී සහෝදරවරුන් ඇතුළු ආදරණීය සියලු දෙනාට මගේ ස්තුතිය පළ කරනවා. දැන් අපි ඇහැලේකට දාමි ඉක්මනින් යා ගන්න ඕනකම තියෙන නිසා මෙතනින් වැඩමුළුව මේ පැත්තෙන් අපි අවසන් කරමු. බොහොම සාවධානව උනන්දුවෙන් මේකට සම්බන්ධ වෙච්ච සියලු දෙනාට ස්තුතිය පළ කරනවා. අප වෙනුවෙන් කළ උපහාර උදානටයි ඔබසමගේ අත්පොලසන් ආදී ආදරණීය ගුරු පියාණන්ට උපහාර මෙලෙස පුදන සිටිනවා. ඔබට ස්තුතියි සමට මෙලකට උරුමයේ අඩ ඔබතුමන්ටයි ආරාධනය මේ කල මෙහෙවර වෙනුවෙන් ඔබට සම්මාන පුදන්න.
ස්තුතියි ඔබතුමන්ට. ඊළඟට අනේ ඔබටයි මේ ආරාධනය මේ ඔබගේ රජවන වෙනුවෙන් සම්මාන මුදල පොතයි. Kal dinewa soyuriye apis samage iminduma sit sunil sene viyelova parasidda itma yeduna meki ape anurudda දෙදෙනම එකතු